ආයුබෝවන් මම විජිත් ජයමාන්න රෝහණ විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාපීඨයේ මහාචාර්ය. මම අද කතා කරන්න යන්නේ මේ කිඩ්නි ඩිසීස් බෝ වෙන රෝගයක් නෙවෙයි ක්‍රොනික් කිඩ්නි ඩිසීස්. අපි ඒකට කියනවා කිඩ්නි ඩිසීස් වර්ග 3ක් තියෙනවා. CKD කියලා අපි කියනවා ක්‍රොනික් කිඩ්නි ඩිසීස්. ඊළඟට අපි CKDU කියලා කියනවා ක්‍රොනික් කිඩ්නි ඩිසීස් unknown etiology. හේතුව දන්නේ නැහැ. දැන් අලුත්ම එකක් ඇවිල්ලා තියෙනවා CKDX කියලා එකක්. අපි පොඩ්ඩක් කතා කරලා බලමු මේ මොනවද මේ CKD වර්ග. එතකොට අපි ක්‍රොනික් කිඩ්නි ඩිසීස් සාමාන්‍යයෙන් හැදෙනවා ඩයබටිස්, අධිරුධිර පීඩනය, කිඩ්නි වල ගල් තිබ්බම සහ ජෙනටික් කන්ඩිෂන්ස් හින්දා මේ ක්‍රොනික් කිඩ්නි ඩිසීස් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් ගොඩක් කල් තිස්සේ කතා කරනවා ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල එතකොට උතුරු මැද පළාතේ පොළොන්නරුව අනුරාධපුරේ වගේ පැතිවල පැතිරෙන මේ CKDU කියන එක. ඒක unknown etiology. මොකක්ද කියලා හේතුව දන්නේ නැහැ. විද්‍යාඥයන් තාම පරීක්ෂණ කරගෙන යනවා. සැක කරන්නේ ඔය ඒ ප්‍රදේශවල තියෙන ජලයට ඔය බැරලෝහ එකතු වෙලා බැරලෝහ ගත්තම අපි කැඩ්මියම්, ආසනික්, ලෙඩ් ඒ වගේ බැරලෝහ එකතු වෙලා ඒ වගේ පැති ඇති කරනවා කියලා තමයි විද්‍යාඥයෝ දැනට සොයාගෙන සිටින්නේ මේ බැරලෝහ වලින්. එතකොට ඒක වෙන්න පුළුවන් CKDU එකේ මේ ඇග්‍රිකල්චර් වලට යූස් කරන ෆර්ටිලයිසර් හින්දා, පලිබෝධනාශක හින්දා. දැන් උදාහරණයක් ගත්තොත් උතුරු මැද පළාත වගේ ගත්තම ග්ලයිෆොසේට් කියන පලිබෝධනාශකය, පැරකොට්, එතකොට රසායනික පොහොර ඒව මගින් මේ බැරලෝහ එකතු වෙන්න පුළුවන් ජල මූලාශ්‍ර වලට. එතකොට ඒ පානීය ජලයත් එක්ක ඇඟට ඇතුල් වෙනවා. එතකොට ඒක කෘෂිකර්මාන්තය ආශ්‍රිතව වගේ සිද්ධ වෙන දෙයක්. ඇග්‍රිකල්චරල් ලෑන්ඩ්ස් වල ගොවියොන්ට, ඒ කියන්නේ රූරල් කමියුනිටි. ඒතකොට ඒ පළාත්වල මේ පානීය ජල ප්‍රශ්නයක් තියෙනවා. දැන් නෝකිත ආධුනික සහ රාජ්‍ය විසින් පානීය ජලය ඒගොල්ලොන්ට පෙරලා සකස් කරලා දෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න ඕන හින්දා. දැන් මොකද්ද මේ අලුත්ම එක? CKDX chronic kidney disease X. දැන් මේක ඇවිල්ලා අර ඉස්සෙල්ලා තිබ්බ දෙක වගේ දියවැඩියාව හින්දාවත් රුධිර පීඩනය වැඩි වෙච්ච හින්දාවත් බැරලෝහ එකතු වෙච්ච හින්දාවත් ඇති වෙන එකක් නෙවෙයි. මේක මේ අලුත්ම එකක්. දැන් මේක මේ දැන් අපි ගත්තොත් CKD ගත්තොත් දියවැඩියාව, අධිරුධිර පීඩනය ඒ වගේ ඒවා හින්දා ඇති වෙන්නේ. එතකොට CKDU ගත්තොත් මේ අර මම ඉස්සෙල්ලා කිව්වා කෘෂිකාර්මික ආශ්‍රිතව පරිසරයේ එකතු වෙන ටොක්සින්ස්, වෝටර් සෝසස් හරහා ඇති වෙන්නේ CKDU. CKDX අන්න ඒක තාම දන්නේ නැහැ මේ මොකද්ද කියලා. නමුත් ඒක සැක කරනවා ඒක ඇති වෙනවා දැන් නාගරික ප්‍රදේශවල. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ ඒකේ ඉන්නවා CKDX කට්ටිය. මේක ටිකක් වැඩි වෙගෙන වගේත් යනවා. වෛද්‍යවරුත් කියනවා CKDX වැඩි වෙගෙන යනවා. ඒකට හේතුවත් මේ අපි ගන්න ආහාර තමයි. එතකොට ආහාර මගින් නැති වෙන නොයෙකුත් විෂද්‍රව්‍ය තමයි මේ CKDX හදන්නේ. දැන් මොනවද මේ ගන්න විෂද්‍රව්‍ය? දැන් අපි මං ඉස්සෙල්ලා මගේ වීඩියෝ වලත් කිව්වා. ඉතින් අපි කන ආහාරවල තියෙන දේවල් සංඝටක තමයි ඔක්කොම මේ විෂද්‍රව්‍යනේ තියෙන්නේ. බැරලෝහත් එකතු වෙන්න පුළුවන්, හෙවි මෙටල්ස් එකතු වෙන්න පුළුවන්. මම ඒව ගැන කිව්වා හෙවි මෙටල්ස් කොහොමද එකතු වෙන්නේ කියලා. කැඩ්මියම්, ආසනික්, ලෙඩ් ඒ වගේ දේවල් එකතු වෙන්න පුළුවන් කොහොමද කියලා කිව්වා. ඉතින් ඒවා දැන් මේ නාගරික ප්‍රදේශවලත් පැතිරෙනවා. දැන් තව ප්‍රධාන එකක් තමයි මේ තරුණ පරම්පරාව අතර CKDX පැතිරෙනවා. මෙන්න මේ ඒගොල්ලෝ දැන් ජිම් යනවානේ. දැන් ඒක
තරුණ පරම්පරාව අතර ගොඩාක් ජනප්‍රියයි. ජෙනරේෂන් ජෙන් Z, ජෙන් ඇල්ෆා ගත්තත් ඒක ඉතාම ජනප්‍රියයි. එතකොට දැන් ඒ වගේ ගන්න මේ සප්ලිමන්ට්ස් දැන් මේ ජිම් යන එක හොඳයි ගිහිල්ලා ඇඟ හදාගෙන වර්ධනය කරගන්න එක හොඳයි. නමුත් මේ සප්ලිමන්ට් ගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. ඒගොල්ලෝ ගන්න ප්‍රධාන සප්ලිමන්ට්ස් තමයි මේ ප්‍රෝටීන් පවුඩර්ස් ගන්නවා. වේ ප්‍රෝටීන්, කේසින්, ප්ලාන්ට් බේස් ඒවයි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මෙන්න මේ ගන්න මේ ක්‍රියේටින් මොනෝහයිඩ්‍රේට් කියලා එකක්. මේක පොඩ්ඩක් ගැටලු සහගතයි. මේකෙන් මේ කිඩ්නි වලට බලපෑමක් වෙන්න පුළුවන්. ක්‍රියේටින් මොනෝහයිඩ්‍රේට් ඊළඟට ඒගොල්ලෝ ගන්නවා කැෆේන්. ඒක ප්‍රශ්නයක් නැහැ. L සිට්‍රුලින්, බීටා ඇලනින්. ඇලනින් කියන්නේ මේ ඇමයිනෝ අම්ලයක්. ඊළඟට ගන්නවා කියලා ඉලෙක්ට්‍රොලයිට්ස් සෝඩියම් පොටෑසියම් මැග්නීසියම් ඩ්‍රින්ක්. ඒකත් ප්‍රශ්නයක් නැහැ කියමු. ඊළඟට ගන්නවා කියලා ඇමයිනෝ අම්ල එසෙන්ෂල් ඇමයිනෝ අම්ල. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔමේගා 3 ෆිෂ් ඔයිල් and විටමින් D3. ඒකත් ප්‍රශ්නයක් නැහැ කියමු. මෙන්න මෙතන ප්‍රශ්නයක් එනවා. මේගොල්ලෝ තව ගන්නවා මෙන්න මේ ඇනබොලික් ඇන්ඩ්‍රොජෙනික් ස්ටීරොයිඩ්ස් AAS කියලා කියනවා. මේකෙන් තමයි අර මසල්ස් හොඳට වර්ධනය කරලා ඇඟ එහෙම හැදෙන්න ගන්න ස්ටීරොයිඩ් එකක්. මේක මේ මලල ක්‍රීඩකයන්ට එහෙම තහනම් කරලා තියෙන්නේ. දැන් ඔලිම්පික් ක්‍රීඩකයෝ එහෙම මේක පාවිච්චි කරලා තිබ්බොත් ඒගොල්ලෝගේ පදකමත් අහිමි කරනවා. නමුත් අපේ ජිම් වල ගන්න පුළුවන්. එහෙම ඔලිම්පික් එකක් නැහැ නේ ඒගොල්ලෝ ජිම් නේ යන්නේ. එතකොට මෙන්න මේ ස්ටීරොයිඩ් ගැනීම තමයි ප්‍රශ්නේ. දැන් මේක ගත්තම මේ කිඩ්නි ඩිසීසස් අරමුණේ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මම කියන්නම් මේ ටෙස්ටිකල්ස් කුඩා වෙනවා. මේකේ මේ හරි. දැන් ටෙස්ටස්ටරෝන් ආශ්‍රිතව තමයි මේ ස්ටීරොයිඩ් හෝමෝන් ගොඩක් හදලා තියෙන්නේ. ඒකට ටෙස්ටස්ටරෝන් පිරිමින්ගේ ස්‍රාව වෙන එක අඩු වෙනවා. ෆර්ටිලිටි එක අඩු වෙනවා. ස්පර්ම් කවුන්ට් එක අඩු වෙනවා. මේ කියන්නේ ඒගොල්ලෝ අර ඇඟ ට්‍රයිසෙප් මසල්ස් ඒ මසල්ස් ඔක්කොම වර්ධනය වෙනවා. නමුත් මේකේ මේ අයහපත් ප්‍රතිඵල. දැන් මේක ගෑනු කට්ටිය ගත්තොත් ඒගොල්ලන්ටත් ඉතින් එක ඩීප්නින් ඔෆ් ද වොයිස් කටහඬ අර ගැඹුරු වෙනවා. මුහුණේ දැන් මේක ටෙස්ටස්ටරෝන් වගේ තියෙන්නේ මේ ගොඩක් ස්ටීරොයිඩ් වල. ඒගොල්ලන්ගේ ලෝම හැදෙනවා ඇඟේ සහ හැමතැනම ස්ත්‍රීන්ගේ. බ්‍රෙස් සයිස් එක කුඩා වෙනවා. ඒ වගේ මේ ස්ටිරොයිඩ් ගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවා තහනම් කරලා දෙන දේවල්. ඊට පස්සේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් ගත්තම අර LDL බෑඩ් කොලෙස්ටරෝල් වැඩි වෙනවා. HDL කොලෙස්ටරෝල් අඩු වෙනවා මේ ස්ටිරොයිඩ් හින්දා. ඊට පස්සේ liver and kidney damage වෙනවා. දැන් මේ විද්‍යාඥයෝ මේ හොයාගත්ත දේවල් මෑත කාලේ. ඒක හින්දා හොඳම දේ තමයි මේ ජිම් යන කට්ටිය මේ සප්ලිමන්ට්ස් ගන්නකොට පොඩ්ඩක් මේ අර කිඩ්නි වලට එහෙම බලපාන දේවල් ගන්න හොඳ නැහැ. ඒව අඩු කරන්න ජිම් ගියාට කමක් නැහැ. දැන් හදාගන්න හැමෝම කැමතිනේ සික්ස් පැක් එහෙම හදාගන්න. ජිම් නොගිහිල්ලා කරන්නත් පුළුවන්. ඉතින් ඕක ඒනට අර ස්ටීරොයිඩ් නම් ගන්න එක නවත්තන්න. මේ ක්‍රියේටින් ගන්න එකත් නවත්තන්න. මගේ අදහස මගේ උපදේශය ඒකයි. ඉතින් මේ මම හිතනවා අපිට මේ CKD-X ගැනනේ මම කතා කරන්නේ. මේ CKD-X නවත්ත ගන්න ඕන. CKD-U එක දැන් උතුරුමැද වලාතේ එහෙම තියෙනවා. දැන් අපි යම් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒක වළක්වන්න පානීය ජලය හදලා දෙනවා ෆිල්ටර් කරලා. ඉස්සර එහෙම එකක් තිබ්බේ නැහැ. දැන් රාජ්‍යයත් එක්ක මැදිහත් වෙලා යම් දේවල් කරනවා. ඒකවල CKD-X නම් දැම්මම නවත්ත ගන්න ඕන. පුළුවන් තරම් මේ තරුණ පරම්පරාව මේකෙන් බේර ගන්න ඕන CKD-X වලින්. ජිම් යන කට්ටිය එහෙනම් මං කිව්වාගේ සප්ලිමන්ට් ගැන පොඩ්ඩක් කීප සැරයක් කල්පනා කරලා බලලා වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් අරගෙන ඒක ඒ විදිහට කරන්න. දැන් ඇඟ හදාගත්තා වගේ නෙවෙයි ඉතින් ලෙඩ වෙනවා නම් නේ. ඒකින්ද ඒකේ හොඳ පැතිත් තියෙනවා නරක පැතිත් තියෙනවා. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු.